අයිබෝන් යාළුවනේ. ඔයා සිංගප්පූරුවේ රැකියාව කරන කෙනෙක්ද? නැත්නම් 2020 වසරේ සිංගප්පූරුවේ සංචාරය කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට ඉතාමත් වැදගත්. අද අපි කතා කරන්න යන්නේ 2020 වසරේ සිංගප්පූරුවේදී තිබෙන රජයේ නිවාඩු දින සහ එමගින් ඔබට ලැබෙන දිග නිවාඩු සතියන්ත ගැනයි. ඔයාලා මේකතු වෙලා ඉන්නේ සිංගප්පූරුවේ වර්ක් කරන, සිංගප්පූරුවේ ස්ටඩි කරන, ඒ වගේම සිංගප්පූරුවේ ට්‍රැවල් කරන්න ඉන්න ඔයාලට වැදගත් වීඩියෝ අරන් එන සිංගප්පූරු සිංහල YouTube නාලිකාවත් එක්කයි. සිංගප්පූරුව කියන්නේ විවිධ ජාතීන් සහ ආගම් එකට ජීවත් වෙන සුන්දර රටක්. ඒ නිසාම මෙහි නිවාඩු දිනයන් හරිම විවිධයි. අද අපි බලමු 2020 වසරේ සිංගප්පූරුවේ නිවාඩු ලැබෙන්නේ මොන වගේ විශේෂ අවස්ථාවලටද? ඒවයි තියෙන වැදගත්කම මොකක්ද කියලා. සිංගප්පූරු රජය විසින් 2020 වසර සඳහා රජයේ නිවාඩු දින 11ක් ප්‍රකාශයට පත් කළා තියෙනවා. පළවෙනි නිවාඩු දිනය නව අවුරුදු දිනය. ජනවාරි 1 වෙනිදා ලෝ පුරා සමරන නවසරේ ආරම්භය සිංගප්පූරුවේද රජයේ නිවාඩු දිනයක්. ප්‍රධාන වශයෙන් සිංගප්පූරුවේ මැරීනා බේ ප්‍රදේශයේ පවත්වන දැවැන්ත ගිනිකෙඩි සංදර්ශනයේ මෙහි සුවිශේෂී අවස්ථාවක් වේ. මෙය ආගම් ભેදකින් තොරව සැමෝම සමරන පොදු නිවාඩු දිනයක්. දෙවනි සහ තුන්වෙනි නිවාඩු දෙක. චීන අලුත් අවුරුද්ද. චීන අලුත් අවුරුද්ද සඳහා පෙබරවාරි 17 සහ 18 දින දෙකම නිවාඩු දිනයන් වේ. සිංගප්පූරුවේ වැඩිම පිරිසක් සමරන උත්සවය මෙයයි. චීන ජාතිකයන් තම පවුල් සමග රාත්‍රී භෝජන සංග්‍රහය පවත්වන අතර අංබාවෝ සහ සිංහ නැටුම් මෙහි කැපෙන ලක්ෂණයක් වේ. හතරවෙනි නිවාඩු දිනය හරිරෑ පුවාසා. මේ සඳහා මාර්තු 21 වෙනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ලබා දී තිබෙනවා. මුස්ලිම් බැතිමතුන් මාසයක් පුරා උපවාසයේදී එය අවසන් කරන දිනය මෙයයි. මේ සාමය සහ සමාව දීම සංකේතවත් කරන උත්සවයක්. ගේලන් සෙරියා ප්‍රදේශයේ ඉතා අලංකාර ලෙස විදුලි බුබුලු වලින් මේ දිනය සරසනු ලබනවා. අංක 5 මහා සිකුරාදා. මෙය අප්‍රේල් 3 වෙනිදාට යෙදී තිබෙනවා. කිතුණු බැතිමතුන් යේසුස් වහන්සේ කුරුසේ ඇන ගැසීම සිහිපත් කරන දිනයයි. මේ ශෝකී දිනයක් ලෙස සලකන අතර සිංගප්පූරුවේ පල්ලිවල විශේෂ ආගමික මෙහෙයන් පවත්වනු ලබනවා. 6 වෙනි නිවාඩු දිනය ලෝක කම්කරු දිනය. අපි කවුරුත් දන්නා මේ දිනය මේ මාස 1 වෙනිදාට යෙදී තියෙනවා. රටේ ආර්ථිකය සහ ගොඩනැගීමට දායක වන සියලුම ශ්‍රමිකයන්ට ගෞරව කිරීම සඳහා මෙම නිවාඩු දිනය වෙන් කර ඇත. මෙය ලෝ පුරා බොහෝ රටවල මෙන්ම සිංගප්පූරුවේද රජයේ නිවාඩු දිනයක්. 7 හරිරය හජ්ජි. මෙය මැයි 27 වෙනිදාට යෙදී තිබෙනවා. එම නිසා මැයි 27 සිංගප්පූරු රජයේ නිවාඩු දිනයක්. ඉබ්‍රහීම් නබිතුමා දෙවියන් වෙනුවෙන් කළ කැපකිරීම සිහිපත් කරන දිනය මෙයයි. මේ දිනට මුස්ලිම් දේවස්ථානවල සත්ත්ව කුර්බාන් පවත්වන අතර මේ බැතිමතුන්ගේ භක්තිය සහ පරිත්‍යාගය පෙන්වන අවස්ථාවක්. 8 වෙනි නිවාඩු දිනය වෙසක් පොහොය දිනය. වෙසක් දිනය මැයි මාස 31 වෙනිදාට යෙදී තිබුණද ඒ සඳහා රජයේ නිවාඩු දිනය ජූනි 1 වෙනිදා සඳුදා ලබා දෙනවා. බුදුරජාණන් වහන්සේ තෙමුගුල සිහිපත් කරන උතුම් දිනය මෙයයි. සිංගප්පූරුවේ වැඩි වශයෙන් වෙසෙන බෞද්ධ ජනයා එදිනට විහාරස්ථානවලට ගොස් ආගමික වතාවත්වල යෙදෙනවා. විශේෂයෙන් පොංගොල් සහ බ්‍රයිට් හිල් විහාරස්ථානවල සහ ශ්‍රී ලාංකීය බෞද්ධ ජනයා ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ විශේෂ ආගමික වැඩසටහන් පවත්වනවා. 9 වෙනි නිවාඩු දිනය ජාතික දිනය. මෙය අගෝස්තු 9 වෙනිදාට යෙදී තිබෙනවා. නමුත් අගෝස්තු 9 ඉරිදා දිනයක් නිසා එම නිවාඩුව අගෝස්තු 10 සොන්දාට හිමි වෙනවා. 1965 වසරේ සිංගප්පූරුව මැලේසියාවෙන් වෙන් වී ස්වාධීන රාජ්‍යයක් බවට පත් වීම මෙම දින සමරනු ලබනවා. මුළු රටම රතු සහ සුදු වර්ණයෙන් සැරසෙන අතර National Day Parade නමින් හැඳින්වෙන දැවැන්ත හමුදා සහ සංස්කෘතික සංදර්ශනයක් එදින පවත්වනවා. අංක 10 දීපාවලි උත්සවය. දීපාවලි උත්සවය නොවැම්බර් 8 වෙනිදාට යෙදී තිබුණද ඒ සඳහා නිවාඩු දිනය නොවැම්බර් 9 වෙනිදාට හිමි වෙනවා. මෙය හින්දි බැතිමතුන් විසින් සමරනු ලබන ආලෝකයේ උත්සවයයි. අයහපත පරදා යහපත ජය ගැනීම මෙයින් සංකේතවත් වේ. ලිටිල් ඉන්දියා ප්‍රදේශයේ පහන් සහ අලංකාර සැරසිලි වලින් පිදී යන කාලයක් තමයි මේ. 11 වෙනි නිවාඩු දිනය සහ 2020 අවුරුද්දේ අවසාන රජයේ නිවාඩු දිනය නත්තල් දිනය.
සෑම් වර්ෂයක මෙන් 2026 අවුරුද්දේදීද නත්තල් දිනය සඳහා රජයේ නිවාඩුව දෙසැම්බර් 25 වෙනිදා ලබා දෙනවා. යේසුස් වහන්සේගේ උපත සිහි කරන දිනය මෙයයි. ප්‍රධාන වශයෙන් සිංගප්පූරුවේ ඔචර්ඩ් රෝඩ් වීදිය ඉතා අලංකාර ලෙස නත්තල් සැරසිලි වලින් හඩගන්වන අතර සාප්පු සවාරි යන්නන් සඳහා මේ ඉතා ආකර්ශනීය කාල සීමාවකි. සිංගප්පූරුවේ නීතියට අනුව රජයේ නිවාඩු දිනයක් ඉරිදා දිනට යෙදුණහොත් ඊට පසු සඳුදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරනවා. දැන් ඔබ දන්නවා 2026 වසරේ සිංගප්පූරුවේ නිවාඩු ලැබෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ නිවාඩු දින අනුව ඔබේ සැලසුම් දැන්ම හදාගන්න. ඔබ රැකියාව කරන කෙනෙක් නම් ඔබේ නිවාඩු ලබා ගැනීමේදී මේ දින දෙස අවධානය යොමු කරන්න. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් ඔබේ යාළුවන්ට ෂෙයා කරන්න, ලයික් එකක් දාලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. channel එකත් subscribe කරන්න. තවත් මෙවැනි වැදගත් වීඩියෝකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.